ඇමරිකාවේ ධනවතුන්ගේම ප්‍රදේශයේ හොලිවුඩ් ඇතිවෙච්ච ගින්න මාසයකට වැඩි කියන්නේ නිවන්න. මම මගේ කියලා අල්ලගෙන හිටපු ලෝකෙම පිච්චීගෙන ගියාද නැද්ද? ඉතින් මේවත් දැකලා මම මගේ කියලා අල්ලගෙන ඉන්න මිනිස්සු මැරෙන්නේ නැද්ද? දාලා යන්නේ නැද්ද? වෙනස් වෙන්නේ නැද්ද? මේවා දැකලා මොලේ තියෙන කෙනෙක් නම් තවත් මොකට මගේ කියලා මේකේ පිටිපස්සේ ගාටනවද කියලා ඇහුවා. මේක අතහැරලා යන්නේ නැතුව. ඇත්ත කතාව ඔක තමයි. හැබැයි බුදුරජාණන් වහන්සේ දාලා මරණයේදී ඕන කවුරු හරි මේවා එහෙමත් අතාරින්නේ නැහැ. එහෙම කොහොමද අතාරින්නේ? මිනිස්සු ආමුදුරුන්ට බැන්නට අපිටත් බැරියවම සිවුරු දාගෙන ඉන්නේ කියලා. එහෙනම් මහාන වෙන්නකො. හිතන්නවත් බෑ. ගෙවල් දොරවල් දාලා යන්න හිතන්නවත් බෑ. එනිසා ඒක පැත්තක තියමු. ඊට පස්සේ දැන් තවම ඉන්නවා මේක මම මගේ කියලා අල්ලගෙනම ඉන්නවා. හැබැයි අවසානයේ මොකද උනේ? මරණයේදී ඉස්සෙල්ලම දාලා ගියා. ඔයාලට මොනවද දාලා යන්න සිද්ධ වෙන්නේ මරණයේදී කියලා අහුවොත් ඒකට උත්තරේ මොකක්ද දන්නවද? මගේ කියලා යමක් හිතනවා ඒක තමයි දාලා යන්නේ. ඔය ගෙදර ඔයාලගෙනේ මරණයේදී ඕක තමයි දාලා යන්නේ. ඔය මහත්තයා, ඔය නෝනා, ඔය දරුවෝ, ඔය ඥාතීන්, ඔයාලට පේන ඔයාලගේ ඥාතීන්, අපි ඥාතීන් ඔය. මගේ ධනය, මගේ උගත්කම මේවමයි දාලා යන්නේ. මරණයේදී දාලා යන්න සිද්ධ වෙන දේවල් මොනවද? යමක් මම මගේ කියලා අල්ලගෙන හිටියද ඒ ඔක්කොම දාලා යන්න වෙනවා. දැන් මේ ඇඟ කාගේද? මගේ. මරණයේදී දාලා යන්නේ මොකද්ද? ඒකම දාලා ගියා. ඊට පස්සේ ඒ නිසා මම කියලා හිතන දේ දාලා යන්න වෙනවා. නොනැතියා කරන්නෙම ඒ දාලා යන්න තියෙන දේවල් ගැන මම මගේ ආත්මය කියන හැඟීම නැති කරගන්නවා. දැන් මේ කියන්නේ මොකද්ද? අර වයසක දෙන්න රහත් වෙච්ච හැටි. ඒ දෙන්න කැලේට නොගියට සිවුරක් දාගත්තේ නැති වුණාට අර පැල්පතේ ඉඳලා යාලා නැති කරගත්ත මොකද්ද? මම මගේ කියන එක. මමායනය කියන එක නැති කරගත්තා. අපේ මිනිස්සු කියන්නේ කවුද? මමත් උපන්. රෝමයක් ගානේ මට hina වුන්නේ නැහැ. මට කතා කළේ නැහැ. මාව ගණන් ගත්තේ නැහැ. මන් දිහා බැලුවේ නැහැ. මට ලොකුකම් පෙන්නනවා. කාටද මේ? මට. ඕවා නේද මේ තියෙන අවුල? ඕවාමයි තියෙන ගෙවල් අවුල. මට ලොකුකම් පෙන්නනවා. මම කියන තැනම කරගෙනවා. මාව දාලා ගියා. මට මෙහෙම කළා. මාව තේරුම් ගත්තේ නැහැ. අර බලන්න එක තැනකම කරගෙන හිටියේ. මට අසාධාරණයක් වුණා. මට යුක්ති ඉෂ්ට වුණේ. මාව ඒ කට්ටිය තේරුම් ගත්තේ නැහැ. මම මෙහෙම කරද්දින් ඇයි මට මෙහෙම කරන්නේ? එක තැනකම කරගෙනවා. මොකද්ද? මම දැක්කද ආත්ම දෘෂ්ටිය. අර වයසක දෙන්න පැල්පතේ ඉඳලා ඕක නැති කළානේ. ගිරි ගුහාවකට නොගියාට කසාවතක් දරාගත්තේ නැති වුණාට බුදුරජාණන් වහන්සේට පුතා කියලා දුවගෙන ආපු අර අම්මයි තාත්තයි ලොකු දෙයක් කළා. වයසට ගිහිලා ලොකු දෙයක් කළා. ඊට පස්සේ බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා සිහිනකින් එක් වෙලා සොම්නසින් සිටිද්දී බොඳ වෙලා යයි එලෙස අවදි වී බලන්න. ඔන්න මේක හොඳට මතක තියාගන්න. ලස්සන හීනයක් දැකලා අවදි වෙන්න. ඒ හීනේ නැහැ. කවදාවත් මතක තියාගන්න. මැරෙනවා කියලා
මැරෙනවා කියන එක අපේ ඥාතින් මැරෙනවා කියන එක හීනයක්කින් අවදි වෙනවා. මේ දැන් මීට අවුරුද්දකට කලින් ඔයාලා දැක්ක තාත්තා එක හීනයක් ඔයාලට දැන් මතක් කිරිල්ලක් විතරයි තියෙන්නේ. එයා කතා කරන්නේ නැහැ. එයාගේ හඬ නැහැ. එයා ළඟ ගැවසෙන්නේ. මේ ජීවිතේ අපි අත්හැරලා තවත් ජීවිතයක ඉපදෙනව නේද? හීනකින් තවත් හීනකට ගියා. මේ හීනේ ඇතුලේ තියෙන දේවල් තමයි මේ අල්ලගන්නේ. ඔයා, මෙයා, මම, අපේ මේ ඔක්කොම ටික අල්ල ගන්නවා. දැන් තාත්තා හීනෙන් ගියා. දැන් තව ඔයාලා තව කට්ටිය එක එක්කෙනා හීනකින් ගිහිල්ලා තවත් හීනකට යනවා. ඕක තමයි ඇත්ත. ආයෙ මැරිච්ච කෙනා හීනයක් නැවත දකින්න බෑ වගේ මැරිච්ච කෙනා ආයෙ දකින්න බෑ. ඊට පස්සේ බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා අහපු දැකපු දේවල් නාම මාත්‍රිකව